සුබ දවසක් කියල පිළිගන්න ඔයාල හැවෝම ඉතින් ඔන්න අද පට්ට විදිහට ඉතාම සුළු කාලයකින් සුපිරියටම ගොඩයන්න පුළුවන් සල්ලි මවන විශ්නස්සයක් ගැන කියන්න තම යා ඉතිං පිරමීඩ විශ්නස්සේම නෙමෙයි ඔන්ලයින් විශ්නස්සේවත්ද වෙයි මේක වාලා හමෝටම කරන්න පුළුවන් සුපිරිම විශ්නස්සයක් තමා කවරුවත් කියන්න ඇති වාල දන්න ඇතුනට ගොඩත් ටවන්වලින්න සල්ලිකාර කෝටිපතියෝ කරනව සුපිරි බිස්නස්සයක් ඉතින් මමත් දැනට කරගෙන යනවා ඉතිං මේ විශ්නස් එක සාමානයෙන් හරියට අල්ලගත්තොත් අනිවාරෙන් පට්ටගේමක් ගහන්න ූළුවන් ගොඩක් උත්සාහන්ත කෙනෙට්ටලං ඕල දන්නවා මේ වෙනකොට දැනට ලංකාය බුලත්විට කන එක මාර විදිහට වැඩි පොඩි කොල්ලයින් ගත්තර පස්සේ වයසක මනුස්සයගක්කා 90ක් විතර දැන් විටකන්න නැති කෙනෙක් හොයාගන්න නැති තරක් 10ක් වගේ සුළු ප්‍රමාණයක්ත්තවා බුලත්විට කන්නතු ඉන්නේ ඉතින් මේ මං කියන්න බුලත්විට විකුන්න විශ්නසයක් එහෙම නෙමෙයි ඉතින් මේ මුලින් මිල්ලා ඉන්නවා මේ වීඩියක බලන්න අපපු යාලා හැමෝගෙන්ම ඇත්තටම මේ විඩියක මං කරන්නේ මේ යමොක්කමක් තේරණ සාමානෙන් කරගන්න පුළුවන් කියල හිතනගෙන් විසන් නැතුවර වීඩියක බණ්ඩාපුුවන් මේ දුන්න ගත්තා වෙන්න කෝටිපතික් කියලා එක පාට කෝටිපතිය වෙන්න දඟලන කට්ටියට නන්නෙමේ එහෙම කට්ටින්න වීඩියක බලන්නත් එපා මේ වීඩියෝක ඉතින් මේ මග නොහැර බැලුවොත්වාට අනිවාරෙන් ගේමක් ගාගන්න පුළුවන් අනිවාරෙන් වාඩ මේ විශ්නස්සෙක් ගොඩ දාගන්න පුළුවන් ඔයා ඉන්න පලාත මොකක් වුණත් ඔයා මීගමෝ කල්පිටිය වගේ පැත්තක ඉන්නවනං ගොඩක් හොඳයි එහෙමනැතුව සාම ලංකාව කොහෙටියත් ඔයාගේ ප්‍රදේශය අනුව ලංකාව හැම ප්‍රදේශ කර පොඳේ බුලත්තිට කෑම ඒක ප්‍රදේශන් ප්‍රදේශයට වෙනස්සෙන්න හැම ප්‍රදේශයකම වගේ සාමානයෙන් 90ට දෙනා කනෝම තමයි ඉතින් මම දැනට කරයන දුම් කළ විශ්නස්යක් මේක පට්ටලා බයි ඇත්තරම් කවරුවත් කියන්න තමන්ගේ ලාබෑ මම කියනවා ඒක මාරමලා බඩක් මෙන්න මේ විදිර කරන්න මං අද මුලේදලාවලට විස්තර කියතන කරන විදිහ ඉතින් මේ වීඩියෝ එක මගෑරගන්නතුව හැමෝම බලන්න කිරල්ලා ඉටනවා අන්තිව වෙනක ඉතින් මෙන්න මේකයි වැඩේ දැන්වාල්ට වෙන මේ දුම් කළ සෑහෙන්ඩ විකුණන්න දාලා තියෙනවා එබ්වීවල වාල දන්නතුනට එබ්බික සේච් කල බාන්න සිංහල දුම් කල කිය සච්චල බන්න කොච්චර දුම් කල විකුරන්න දාලා තිනද කියලා ඒවට කොච්චර කමෙන්ට ඇල්ල තිනද කියලා ඉතින් මේ දුම් කළ වාට මෙහෙම කරන්න පුළොමාද මීගම පැත්තක වගේ නොන සාමානය මීගම කල්පිටිය දුංකල වගා කරන පැත්තින්න වාට ඔල්ලයින් දාල දුංකල විකුරන්න පුළන් ඉතා අඩු මුදලට මොකද වාල්ට ඒ කල්පිටිය ඒවගේ පැතිවලින් දුම් කළ ගන්න පුළුවන් ගොඩක් අඩුවට එහෙමනතුව ඔයා දුරපලාතක ඉන්නවානම් ඔය ගෙදෙට්ටම පට්ට මඩුවට දුම් කළ ගන්න ගන්න පුළුවන් තැනත්තම මේ කියන්න යන්නේ එහෙම ගෙන්න්නගෙනවරලා වාට බුලන් බුලත්තිර හදන තැන්තිනවානේ බුලත්තිර හදන තැන්ගේ කතා කරලා මොකද බුලත්තිර හදන තැන්වලින් එහෙම දුම් කළ ගන්නේ ඔය සාමානෙන් දැන් ඔය කල්පිටිය මීගම වගේ පැතිවල ඉඳලා ටිකක් දුරකටනකොට ඉතින් දුම් කළ වගා කරන්න නැති පැතිවලට යනකොට දුම් කළ මාර ගන්න දැන් මම රුවන්වැල්ලේ සාමාන්‍යයෙන් රුවන්වැල්ලේ දුම් කළ මිලයි සාමාන්‍ය මීගම පැත්තට යනකොට තියෙන දුම් කළ මිල බැලුවා මාර වෙනස මීගම පැත්තේ රුපියල් 40ට ගන්න පුළුවන් දුම් කළේ රුවන්වැල්ලට යනකොට රුපියල් 120ක් 140ක් වෙනවා කඩේ මිල ඉතින් විට හදන කට්ටියම සාමාන්‍යයෙන් දැන් ඔය දුර පැතිවල ඉන්න කට්ටිය කියන්නේ මේගමෙන් කල්පිටින් වගේ දුම්කල වන ප්‍රදේශවලින් ඈතින්න කට්ටිය සාමාන්‍යයෙන් වවුනියාව ඒ පැත්තේ ගොඩක් කන්නේ පැණි දුම්කලනේ දුම්කල වර්ගත් තියෙනවා ගොඩක් දැන් ලංකාවේ එක එක පැතිවලට යනකොට දුම්කල වර්ග ටික වෙනස් වෙනවා දැන් මාතර මේ පැත්තේ යනකොට කළු දුම්කල කියන්නේ සැර ඕන කනවා ඊට පස්සේ දැන් රුවන්වැලට වගේ එනකොට මේ පැත්තේ ගොඩක් කන්නේ සිංහල ඊටසේ කොහොම හරි යාපනයේ වගේ මුලතිව යාපනයේ වැලිය පදවි පරක්කම් පුරශීපුර ඔය පැත්තරනට කන්නේ පැණි දුම් කළ ඔයා ඉන්න ප්‍රදේශය මොකක් වුණත් ඔය අනිවාරෙන් දන්නවන දුම් කළ කන්න මොනවද කියලා ඔයා බිහිල්ල ඉස්සල්ලාම එලියට බැල බන්න ඔය විටහදන තැන්වලින් බලන්න යාල දුම් කළ ගන්න කොහෙන්ද කියීද කියලා යාල දුම් කළ ගන්න අනිවාරෙන් ඔය ළඟම තියෙන ටවුන් එකේ කඩයකින් හරි තොක බඩු කඩයකින් හරි කොහෙන් හරිනේ ඒ මිනිස්සු දුම් කළ අඩුවට දෙන්න මිනිස්සුන්ගේ මාර ගණන් හරිද ඔයාලා මම මේ කියන වැඩේ කරලා බලන්න ඔයාලා යන්න FB එකට ඔය කියන්නේ ඔයාලා කල්පිටිය එහෙම නැතුව කොහේ දුර ප්‍රදේශයක ඉන්නවනම් ඔයාලා යන්න FB එකට FB එකට ගිහිල්ලා මම මේ කියන එක සර්ච් කරන්න මේ මම කරන වැඩේ කියන්නේ ඉතාලම පොඩි දෙයයි ඉස්කෝලේ යන එකට වඩා කරන්න පුළුවන් සුපිරිම වැඩක් හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ ඉස්කෝලේ යන ළමයි මේ බිස්නස් එක කරන්න කියලා ඔයාලා සර්ච් කරන්න FB එකට ගිහිල්ලා සිංහල දුම්කල කියලා සර්ච් කරලා බලන්න මේ බිස්නස් එක කොහොමද යන්නේ කියලා බලන්න ඔන්ලයින් දුම්කල විකුණන මේ දුම්කල TR දුම්කල එළෙන්දෝ සිංහල දුම්කල කියලා මේ තියෙනවා බාණ්ඩවාලට මේ ගරුපේට ගේගම් මේ කෙනෙක් දාලා තියෙන පෝස්ට් දුම් කළ ගැනීමට අවශ්‍යයි කියලා පන්නවිටිය ගොට්ටාව හෝමගම අවටි අද ගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඉතින් බාන්න දුම් කළ වලට තියෙන ඉල්ලීම
දුම්කල වලට මාර ඉල්ලුමක් තියෙනවා. ඔන්න මෙන්න මේ විදිහට. දැන් මේ බලන්න මේකේ දුම්කල තොගමිලට කියලා දාලා තියෙනවා පෝස්ට් එකක්. දැන් මේකේ තියෙනවා කෑෂ් ඔන් ඩිලිවරි. මම ගෙන්න ගන්නෙත් මෙහෙම තමයි. හැබැයි මම මෙයාගෙන් නෙමෙයි ගෙන්න ගන්නේ. මම පොඩි ගොල්ලෙක්ගෙන් ගන්නෙ. හැබැයි මේ මෙයාගෙනුත් මම අරන් තියෙනවා. වරදක් නැහැ මිලට. රුපියල් 10 ඉඳලා 200 වෙනකම් විවිධ මිල ගණන් වලට දුම්කල කියලා දාලා තියෙනවානේ. මේ රුපියල් 200 කියලා දාලා තියන්නේ රුපියල් 10 ඉඳලා 200 කියලා දාලා තියන්නේ සාමාන්‍යයෙන් මේ 200 දුම්කලේ අපේ පැත්තට එනකොට රුපියල් 450ක් විතර එනවා. ඒ කියන්නේ තියෙන හොඳම ක්වොලිටි එකේ හොඳම සිංහල දුම්කලේ. හරිද? දුම්කල වල එක එක ක්වොලිටි තියෙනවා. විතර ගන්න ගන්න වෙනම ක්වොලිටියක්. දැන් මේ ගොඩක් ඔය බුලත් පිට වලට දාන්නේ මේ රුපියල් 10 ක්වොලිටිය. රුපියල් 10ට ගන්න දුම්කලේ ක්වොලිටි එක සාමාන්‍යයෙන් මෙහෙට එනකොට රුපියල් 10 දුම්කලේ සාමාන්‍යයෙන් දුරාන වෙනස් වෙනවා. දැන් රුවන්වැල්ල පැත්තට එනකොට ඒ දුම්කලේ රුපියල් 50ක් 55ක් 60ක් අතර වගේ වෙනවා. හරිද? ඉතින් ඔයාලා බලන්නකෝ එතකොට කොච්චර ගාණක් අල්ලලාද කියලා. ඉතින් කඩෙන් මේ මිනිස්සයා ඒ දුම්කලේ රුපියල් 60ට ගන්නවා නම් ඔයා හිතන්න ඔයා රුපියල් 10ට මේ දුම්කලේ ගෙදරට ගෙන්නගෙන ගෙන්නන ඩිලිවරි ෆ්‍රී එක යන්නේ මුද්දර ගාස්තු විතරයි. මොකද මෙයාලා දුම්කල මිටිය හොඳට පැක් කරලා තැපෑලෙන් තමයි ගෙදරට එවන්නේ. හරිද? ඔයාලා සර්ච් කරලා හොඳ කෙනෙක් තෝරගන්න ඉස්සෙල්ලා හොඳ ගැනුම් කරුවේ. ඒ කියන්නේ දුම්කල ඔයාලට ගන්න හොඳ ගැනුම් කරුවෙක් තෝරගන්න මිල ගණන් බලන්න. දැන් මේ දාලා තියෙන දුම්කල මේ 110යි. මෙන්න මේ 110 ක්වොලිටිය දැන් මේක දාලා තියෙන මේ 110 ක්වොලිටිය අපේ පැත්තේ මේක කඩේකින් ගන්න එක රුපියල් 250 300ක් වෙනවා මේ ක්වොලිටි එකේ දුම්කලයක්. හරිද? ඔය රුපියල් 100ට 120ට තියෙනවා දුම්කල ඒ පැත්තේ ඒ කියන්නේ දැන් මෙහෙ ගන්න තියෙන රුපියල් 100ට 120ට දුම්කල ඒ දුම්කල කල්පිටිය පැත්තේ මීගම පැත්තේ ඔයාලා බලන්න මීගම පැත්තේ ඉන්නවා නම් මීගම වැලිහෙන පාර කියලා ඒ පැත්තේ දුම්කල වාඩිම තමයි තියෙන්නේ. මම එකපාරක් ගියා බලන්න. ඒ පැත්තේ තියෙන දුම්කල මිල සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි. දැන් ඔයාලට ඒ පැති වල ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා ඔයාලට පුළුවන් ඒ දුම්කල අරගෙන එහෙන් FB එකේ දාලා ඔන්ලයින් මේ වගේ විකුණන්න. මේවට මාර ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් මේ බලන්න ඔයාලා දැන් මේ දුම්කල මෙතන 110යි හරි. ඉතින් මෙන්න මේ ගෲප් වල මේ දුම්කල වලට දාලා තියෙන මේ පෝස්ට් ටික බලන්නකෝ. දුම්කල ගොඩක් අඩුවට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගෲප් වල ඉන්නවා කට්ටිය. හැබැයි හොඳ කෙනෙක් ඉස්සෙල්ලා හොඳ ගැනුම් කරුවෙක් තෝරගන්නවා බලලා මෙන්න මේකයි සිද්ධිය. ඔයා හොඳ ගැනුම් කරුවෙක් තෝරගෙන දැන් මේ සිංහල දුම්කල රුපියල් 10 සිට මේ ගහලා තියෙනවා මිලත් එක්ක ෆොටෝ දාලා තියෙනවා. මේ රුපියල් 25ට තියෙනවා රුපියල් 15ට තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා මේ රුපියල් 15 වගේ දුම්කලේ තමයි ඔය බුලත් පිට හදන අය මෙහෙන් රුපියල් 60ට 70ට ගන්න. හරිද? ඔයා මේ දුම්කලේ රුපියල් 15 ගානේ දුම්කල මිටියක් ගෙදරට ගෙන්නගෙන ඉස්සෙල්ලා බලන්න ක්වොලිටිය කියන්නේ ඔයා සාම්පල් ටිකක් ගෙන්න ගන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ අදාළ කෙනා ඔයා තෝරගත්ත කෙනාව කන්ටැක්ට් කරගෙන සාම්පල් ටිකක් ගෙන්න ගන්න. සාම්පල් ටිකක් ගෙන්නගෙන ඔයා මේ රුපියල් 15 දුම්කලේනුත් මිටියක් ගෙන්න ගන්න ඉස්සෙල්ලා. 25 දුම්කලේනුත් මිටියක්ම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් දුම්කලේ ගෙන්න ගන්නකො. 35 කිනුත් එකක් ගෙන්න ගන්න. ඊට පස්සේ මිල ගණන් වෙන වෙනම මතක තියාගන්න. හරිද? අරගෙන ඔයාට බයික් එකක් තියෙනවා නම් හරි ඔයා පාරෙන් එළියට දැන් ප්‍රධාන පාරකට බහැපු ගමන් අනිවාර්යෙන් බුලත් පිට විකුණන තැන් තියෙනවා. ඉස්සරහට බලලා මීටර 100ට තැන් දෙක තුනක් හරි අනිවාර්යෙන් එක තැනක් හරි තියෙනවා. අඩිය තියෙන තැන් වල බුලත් පිට තියෙනවා. මාර සේල් එකක් බුලත් පිට වල තියෙන්නේ. හරිද? ඔයා ගිහිල්ලා දුම්කලේ පෙන්නලා අහන්න මේ දුම්කල තියෙනවා මං ගාව මෙහෙම මට ගෙන්නලා දෙන්න පුළුවන්. ඔයා මේ ක්වොලිටි එක කොහොමද සාමාන්‍යයෙන් ඔයාට මේ ක්වොලිටි එක මට මෙන්න මේ ගානට දෙන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් හිතන්න රුපියල් 15 දුම්කලයක් රුපියල් 15 දුම්කලයක් අර මනුස්සයා ගන්නේ කඩෙන් ටවුමින් ගන්න රුපියල් 60යි නම් ඔයා රුපියල් 15 දුම්කලේ වැඩි ඕන රුපියල් 60ක් ගන්න ඕනේ. මේ මනුස්සයාට 50ට දුන්නා මේ මනුස්සයා ගන්න. මොකද මේ මනුස්සයා රුපියල් 10ක් තියෙනවා. ඉතින් ඒ වගේ ලාභයක් පොඩි ලාභය ලංකාවේ මිනිස්සු බලන්නේ බිස්නස් වලදී. සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ රුපියල් 15ට ගන්නවා දුම්කලේ වෙළෙන්දත් එක්කත් කතා කරලා රුපියල් 15ට රුපියල් 12ට ගන්නවා කියන්නකෝ. ඔයා ටිකක් ගන්න හින්දා තොග ගන්න හින්දා මිටියක් රුපියල් 500ක් විතර වෙන්නේ. මිටියක තියෙනවා කොහොමද දුම්කල සාමාන්‍යයෙන් 50 මිටි තියෙනවා 100 මිටි තියෙනවා. ඔයා හිතන්නකෝ රුපියල් 10ට 12ට ගන්නවා කියලා වෙළෙන්දෙන් කතා කරලා ඔයා 12ට ගන්නවා. ඊට පස්සේ 12ට අරගෙන ඉල්ල අරයට දැන් අරය රුපියල් 50ට ගන්න ක්වොලිටිය තමයි මේ. දැන් 50ට 60ට ගන්න ක්වොලිටිය වදනා 50ට යාට. එයා 50ට ගන්න කියන්නේ එතකොට ඔයාට එතන බලන්න ලාභ රුපියල් 20ක් කරියත් අපි සාමාන්‍යයෙන් ඔයාට රුපියල් 30ක විතර ලාභයක් 30ක 35ක ලාභයක් එක දුම්කලෙන් තියෙනවා. ඉතින් ඔයා මේ වගේ තැන් වැඩි ඕනේ නැහැ. මෙන්න මේ වගේ තැන් 10ක් තෝරන් තියාගන්න. මේ වගේ තැන් 10ක් කතා කරගන්න දවසකට 10ක් මේ වගේ තැන් 10කට ගිහිල්ලා ඔයා දවසට කතා කරගත්තොත් ඔයා එක ඒරියා එකක් අල්ල ගන්නවා ටික කාලයක් යනකොට.
ඊට පස්සේ මේ දුම්කල ටික අනිවාර්යෙන් මේවට බය වෙන්න ඕනේ නැහැ. මම මේ හැම මේ තියෙන group එකේ හැමෝගෙම මම දුම්කල අරගෙන තියෙනවා. එයාලා හරියටම ගෙදරට එවනවා ගානට කිසිම වරදක් නැහැ. තැපෑලෙන් තමයි එවන්නේ. ඔයා ඕඩර් එක දාන්න ඕනේ ටිකක් වැඩිපුර මුලින්ම දාන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඉස්සෙල්ලා එයාලා තැපෑලෙන් එවනවා. ඔයා ක්වොලිටිය බලලා ඔයා හරියට ගිහිල්ලා බුලත් විතර හදන තැන් ගැන එයාලත් එක්ක කතා කරගෙන ඊට පස්සේ ඕඩර් ටිකක් අරගෙන ඔයා පොඩි පොතක් කරලා ලියාගෙන ඔයාට ඕන දුම්කල් ටික ඩිලිවරි එකක දාලා එක දවසින් දෙකකින් ගෙන්න ගන්න. ගෙන්නගෙන මෙන්න මේ වගේට බෙදා හරින්න පුළුවන් ඔය බුලත් විතර හදන තැන් වලට. හරිද? අනිවාර්යෙන් සුපිරියටම ගොඩ වෙනවා. මොකද ඔයා හිතන්නවා දවසකට දුම්කල මිටි සාමාන්‍ය රුපියල් එක දුම්කලකින් රුපියල් 30ක් තියාගෙන ඔයා දවසකට විට හදන තැන් 100කට දුම්කල 10 ගානේ දැම්ම කියන්නකෝ. දුම්කල 10ක් දුම්කල 10 ගානේ විට හදන තැන් 100කට දැම්මා. එතකොට දුම්කල 1000ක් විකුණලා. ඔයා එක දුම්කලකින් රුපියල් 30ක් එපා රුපියල් 25ක් තියාගත්තොත් කීයද? ඔයා හදලා බලන්න ලාභේ. හරිද? මෙන්න මේක මාරම ගේමක් දෙන්න පුළුවන් මේ සුපිරිම තරගයක් දෙන්න පුළුවන් බිස්නස් එකක් තමයි මේ දුම්කල බිස්නස් එක. මොකද තරඟකාරීත්වය නම් ගොඩක් අඩුයි, පට්ටම අඩුයි. මොකද කවුරුවත් කරන්නේ නැහැ මේ වැඩේ, කරන මිනිස්සු කියන්නෙත් නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔය ටවුන් වල ඉන්න සල්ලිකාරයෝ බුලත් පිට කඩකාරයෝ තමයි ටවුන් වල ඉන්න සල්ලිකාරයෝ. පොඩි එකාගේ ඉඳලා හැම දැන් ප්‍රධාන පාරක් අයින කියන ගෙවල් වල මිදුලෙත් දාලා ඉක්ුණා බුලත් පිට. ඒ තරමට බුලත් පිට කනවා මේ ලංකාවේ මිනිස්සු. ඉතින් ඔයාලට කරන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක් තමයි දුම්කල බිස්නස් එක. කල්පිටිය පැත්තේ එතකොට මීගම පැත්තේ සෑහෙන්න තියෙනවා මේ බිස්නස් එක. ඉතින් මේ අය තමයි මේ ඔන්ලයින් විකුණන්නේ. ඔයාලට මේ බිස්නස් එක අල්ලගත්තොත් මුල ඉඳලා ඔයාලට පට්ටම ගේමක් ගහන්න පුළුවන් ෂුවර් එකටම. ඉතින් මොකද මම කරන්නේ නැති වැඩක්, මම දන්නේ නැති දෙයක් මම ඔයාලට කියන්නේ නැහැ. මම හොඳට දැනගෙන කියන්නේ. මම මේ හැම එක්කෙනාගෙම දුම්කල අරන් තියනවා. මම දැනට ගන්න එක්කෙනෙක්ගෙන් විතරයි. ඉතින් මේ මං ඈ කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. පොඩි කොල්ලෙක් ඒ වුණාට බරු ටික ගානට වෙලාවට මට එවනවා. ඉතින් මේ හැම තැනකින්ම වගේ මම මේ හැම කෙනෙක්ගෙම දුම්කල අරන් තියනවා. ඔය අනුර කියන එක්කෙනාගෙත් එයාගේ දුම්කල මාරම ක්වොලිටි. හැබැයි එයාගේ මිල චුට්ටක් වැඩි. ඒ වුණාට මෙන්න මේ තියෙන්නේ වැලිහේන දුම්කල. ඒ කියන්නේ මීගම වැලිහේන පාරේ දුම්කල. කෝට් පාසුකම් සහිතයි රුපියල් 10 ඉඳලා තියෙනවා. අන්න වැලිහේන තමයි මම දැකලා තියෙන දුම්කල අඩුවටම තියෙන වාරි ටිකේ තින්නේ වැලිහේනේ. මම දැන් ගන්නේ කල්පිටිය එක්කෙනෙක්ගෙන්. ඒ වුණාට මේ දුම්කල වැලිහේන තමයි ක්වොලිටි ගාන අඩුයි. මේ බලන්න මේ දුම්කලේ තියෙන ක්වොලිටිය ඔය විට කන මිනිස්සු නම් දන්නවා. විට කන කට්ටියත් මේක බලනවා ඇති, නැති කට්ටියත් බලනවා ඇති. ඉතින් වැඩේ අමාරු නෑ, වැඩේ ලේසි. ඔයා දුම්කල කරන ගමන් විට හදන තැන් වලට දුම්කල විකුණන්න දාන ගමන්, දුම්කල දාන ගමන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බිස්නස් එකක් උනත් පටන් ගන්න. ඔයාලට ටික ටික වැඩේ කරගෙන ගියයි. ඔයා මුලින්ම පුට් සයිකලෙන් පටන් ගන්න. ඊට පස්සේ ඒ බිස්නස් එකෙන් ගන්න පොඩි බයික් එකක්, බයික් එකේ බැඳන් ගිහලා පටන් ගන්න. මම පටන් ගත්තේ මුලින්ම බයික් එකේ. දැන් වෙනකොට සාමාන්‍යයෙන් මේ හොඳ මාකට් එකක් හැදිලා තියෙනවා. මුලින්ම පටන් ගන්නවා පුස්සයි කෙලින් ගිහිල්ලා. ඊට පස්සේ කරන්න බයික් එකෙන්. ටික ටික තමයි මිනිස්සු දිනු වෙන්නේ. එකපාරට මෙන්න දුම්කල් ලෝඩ් එකක් ගත්ත වෙන්න අද කඩ 1000කට මන් දානවා කියලා ඔන්න එන ජැම්මක් කරන් උදේ නැගිටලා නිකම්පුරට ගිහලා සල්ලි නැතුව දුම් කරන්න නැතුව අන්තිමට බුටිත් කාලා මිනිස්සුන්ගෙන් දුම්කලත් කාගෙන තමයි එන්නේ. ඉතින් මේ එහෙම එක දවසින් දෙකකින් කෝටිපතිය වෙන්න බෑ. හැබැයි මෙන්න මේ බිස්නස් එක කරගෙන ගියොත් ඔයාට මාකට් එකක් හැදෙනවා. ඔයා වටේටම ඒ කියන්නේ ඔයා එක දෙයකට විශේෂණ වෙනවා. මොකද මේ දුම්කල මෙහෙම අඩුවට තිබ්බට කවුරුවත් දන්නේ නැහැනේ මේ FB එකෙන් මෙහෙම අඩුවට ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන් කියලා. ඔයා කාටවත් මේ දේ කියන්න එපා. ඔයාගේ පාඩුව ඔයා දුම්කල ගෙනහිල්ලා ඔයා හරහා හැමෝටම බෙදා හරින්න. ඔයාගේ පැත්තේ ඔයාගේ ඒරියා එක දුම්කල පැත්තෙන් මේ පැත්තෙන් ඔයාට හදා ගන්න පුළුවන්. මොකද මේ දුම්කල කියන්නේ මාර මාකට් එකක් තියෙනවා. ඔයාලා දන්නේ නැතුණාට ඒක අපි වැඩි හිතන්නේ නැහැ කවුරුත් මේ දුම්කල වලට මෙච්චර මාකට් එකක් තියෙනවා කියලා. දුම්කල වලට තියෙන මාර මාකට් එකක්. ඔයා දුම්කල වැඩේ විට කන ඇත්ත එක අල්ලගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒකම මෙන්න මේ වගේ හුණු පැකට් මෙයාලා හුණු කිලෝ එකම ගන්න රුපියල් 20ට 30ට හුණු කිලෝ එක ගන්න රුපියල් 10ට 20ට ඔය වගේ හුණු කිලෝ එක අරගෙන ඒවා පොඩි පැකට් කරලා මේ සාමාන්‍යයෙන් හුණු කිලෝ එකක් විකුණනකොට මෙයාලට හුණු කිලෝ එකකින් එනවා සාමාන්‍යයෙන් රුපියල් 600ක් 700ක් වගේ එනවා මේ හුණු කිලෝ එකකින්. හරිද? මෙයාලා හුණු කිලෝ එකම ගන්න රුපියල් 20ට 30ට. ඒ කියන්නේ මාර ලාභයක් තියාගන්න පුළුවන් මේ වැඩෙන්.
අනිත් එක ඔයා හිතන්න හොඳට පුවක් තියෙන කාලේට ඔයා පුවක් ටිකක් අරන් මඩපුවක් දානවා කියලා. ඔයා මඩපුවක් ගන්න පුවක් ගෙඩිය ඔයා රුපියල් 2කට ගත්තොත් පුවක් ගණන් යන කාලයක් යනවා. අවුරුද්දේ කාලයකට පුවක් ගණන් යනවා. මේ ගණන් යන කාලේට කොහෙවත් නැහැ පුවක්. ඔයාගෙන් පුවක් මිලදී ගන්න කට්ටිය ගත්තොත් ඔයා හිතන්න ඔයා රුපියල් 2කට ගන්න පුවක් ගෙඩිය යනවා රුපියල් 20ට 25ට පුවක් ගෙඩිය යනවා. හරිද? ඔයා රුපියල් 15ට වික්කා කියලා. එතකොට ඔයා හිතන්න 15න් දෙයක් අඩු කරලා ඔයා රුපියල් 13ක් ලාභ තියෙනවා. ඔයා පුවක් ගෙඩි වැඩි ඕනේ නැහැ. ඔයා පුවක් ගෙඩි ලක්ෂයක් දැම්මොත් එහෙම ඔයාට වේදම ගිහිල්ලා තියෙන්නේ ලක්ෂ 2යි 2.5ක් කියන්නකෝ. දාන දේවල් බැරල්ලා නම්මන එක ඔයාට 2.5යි. ඔයා වික්කට පස්සේ රුපියල් 15 ගානේ ගෙඩියක් වික්කොත් එහෙම කීයද? ලක්ෂ 15යි කෙලින්. ආයෙ ඉතින් කතා නැහැ. සල්ලි විතරයි හරියට වැඩේට අත ගහලා හරියට බලලා හොයලා බලලා ඉස්සෙල්ලාම හොඳ ගැම්කරුවෙක් තෝරගන්න. ඊට පස්සේ ඔයාලට තුන් කළ දෙන්න හොඳ මාකට් එකක් හදාගන්න කතා කරන්න. කතා කරලා පොඩ්ඩක් ඇවිදලා කරලා මාකට් එක හදාගන්න. ඔයාලට තියෙන්නේ ඕඩර් එක ආවට පස්සේ ෆෝන් නම්බර් ඉල්ලගෙන බඩු මෙහෙන් ගත්තා. උදේ ගිහිල්ලා දැම්මා. සල්ලි ටික සාක්කුවේ. බොරුවට මැරීගෙන දුක් විඳගෙන බොරුවට ජොබ් කරන අතරේ මෙන්න මේ වගේ එකක් try කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක ඉවරනකම් බලපු කෙනෙක් ඉන්නවා නම් මං ඔයාලට ස්තුති කරනවා. මොකද මගේ වීඩියෝස් ඉවර වෙනකම් ගොඩක් අය බලන්නේ නැහැ. මොකද මේ අර මම කියන ඒවා තේරුම් ගන්න පොඩ්ඩක් ඒ කට්ටියට අමාරුයි වගේ ඇති. හැබැයි ඉතින් තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් මචං මුල ඉඳලා බැලුවා නම් මේ අගට එනකම් අන්න උඹ තමයි පොර. උඹ වෙන පොරක්. උඹට අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. අදට ගිහිල්ලා එන්න channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා